මේ තමයි අපි USD පෝක් එක ගලවගත්ත විදිය. මේකේ පෝක් ලෙග් එකයි පෝක් ටියුබ් එකයි දෙකම ඇද වෙලා තියෙන්නේ. ඒ හින්දා පෝක් එක ලෙග් එකට හිර වෙලා තියෙන හින්දා මේ විදිහට තමයි අපිට පෝක් ටියුබ් එක පෝක් ලෙග් එකෙන් පන්න ගන්න සිද්ධ වුනේ. බැලුමට ඔයාලට පේනවා ඇති මේක දේ දුන්න වගේ පෝක් එකයි පෝක් ලෙග් එකයි දෙකම ඇද වෙලා තියෙනවා. අපි බලමු පෝක් ටියුබ් එකයි පෝක් ලෙග් එකයි ඇද හරියට පස්සේ නියම ක්වොලිටි එකට පෝක් එක වැඩ කරනවද කියලා. මෙන්න මේ ස්මූත් විදිහට මෙන්න මෙහෙම පෝක් එක වැඩ කරන්න ඕනේ. නැත්නම් එහෙම පෝක් එකේ ලෙග් එක හිර වෙනවා සහ මේ ඔයිල් සීල් එක සවුත් වෙනවා. ඒක නිසා අපි ඇද හරියට පස්සේ අපි හැම පැත්තටම පෝක් ලෙග් එක කරකවලා බලනවා මේ විදිහට වැඩ කරනවද කියලා. කිසිම ගැටලුවක් නැතුව පෝක් එක වැඩ කරනවා. දැන් අපිට ඕනම USD පෝක් එකක් නිවැරදි තාක්ෂණයෙන් මෙන්න මේ තත්ත්වයට ඇද අරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ USD පෝක් එක ඩැමේජ් වෙච්ච යාළුවට ෂෙයා කරලා දැනුවත් කරන්න.